හරි. අයිබෝන් සුබ දවසක් වේවා හැමෝටම. අපි ආවේ මාස 6ක් තුල accounting theory past papers මේ ඔක්කොම ඉවර කරලා මාස 6ක මිෂන් එකකින් accounting වලට ඒකක් ගන්න මිෂන් එක ආරම්භ කරනවා මේ අප්‍රේල් මාසේ 9 වෙනිදා. ඒ ගැන සවිස්තරාත්මකව ඔයාලට විස්තර කරන්න තමයි ආවේ. මේක ඇවිල්ලා සුපිරි ප්‍රෝග්‍රෑම් එකක්. මාස 6යි තව තියෙන්නේ. ඔක්තෝබර් 21 එක්සෑම් තියෙනවා. ඒ ලෙවල් 2025 එක්සෑම් තියෙනවා. එතකොට දැන් ඉඳන් බැලුවොත් අප්‍රේල් මාසෙ ඉඳන් ගත්තොත් ඔක්තෝබර් මාස 21 තියදී ඔක්තෝබර් මාසෙ අයින් කරොත් මාස 6යි තියෙන්නේ. සම්පූර්ණ මාස 6යි 24 ළමයිගේ රිසල්ට් අප්‍රේල් මාසයේ ඇතුළත අනිවාර්යයෙන්ම ලැබෙයි. හරිද? ඒතර මාස 6ක් තියෙනවා අපිට මේ සුපිරි ප්‍රෝග්‍රෑම් එකට. මේකේ සම්පූර්ණයෙන්ම තියරි පාඩම් 16ම බිඳුවේ ඉඳන් තියරි ආවරණය කරනවා. ඊට පස්සේ පාස් පේපර්ස් එක ඇතුලේ කරනවා. ඊට පස්සේ ෆුල් පේපර්ස් කරනවා. ෆුල් පේපර්ස් සහ ෆයිනල් ඇටැක් ඒ ටික කරනවා. ටාගට් පේපර්ස් කරනවා. ඒ වගේ සුපිරි ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේක. මාස 6යි මාස 6න් බිඳුවේ ඉඳන් 100ට ඔයාට එන්න පුළුවන්. හරිද? ඔයා ගැන විශ්වාසය මම ඔයා මාව ගැන විශ්වාසය තියාගෙන මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න තමයි තියෙන්නේ. මේක අප්‍රේල් මාසේ 9 වෙනිදා ආරම්භ කරනවා. මේ ප්‍රෝග්‍රෑම් එක ගැන විස්තර කිව්වොත් මෙන්න මෙහෙමයි. මම සවිස්තරාත්මක විස්තර කියන්න. හොඳට අහගන්න. මෙමය වැඩි. හරිද? ගේමක් ගහනවා අනිවාර්යෙන්ම accounting වලට ඒකක් දාන්න සුපිරිම ඔන්ලයින් ක්ලාස් එක තමයි දමිත් සර්ගේ ඔන්ලයින් ක්ලාස් එක. අඛණ්ඩව 2021 පටන් ගත්ත ඔන්ලයින් ක්ලාස් අද වෙනකන් අඛණ්ඩව කරගෙන ඇවිල්ලා තියෙනවා. හරි. මෙමයි ප්‍රෝග්‍රෑම් එක අපිට දැනට යන ක්ලාස් තියෙනවා. දැනට යන ක්ලාස් තියෙනවා අපිට දැනට තියරි ක්ලාස් එක. තියරි ක්ලාස් එක තියෙනවා. හරිද? ආයේ අපේ මිෂන් A+ ක්ලාස් එක තියෙනවා. මිෂන් A+ ක්ලාස් එක තියෙනවා. දැන් අලුතෙන් පටන් ගන්න එක තමයි ෆාස්ට් ට්‍රැක් එක. ෆාස්ට් ට්‍රැක් එක තමයි මේ අලුතෙන් පටන් ගන්න ක්ලාස් එක. ඒතර මෙන්න මේ ක්ලාස් තුන තමයි අපේ දැන් තියෙන්නේ. මෙතන මිෂන් A+ එකයි තියරි එකයි පටන්ගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඒක යන ගමන්නේ තියෙන්නේ. ඒතර අලුතෙන් පටන් ගන්න එක මේක. මේ තියෙන්නේ ෆාස්ට් ට්‍රැක් එක මාස 6කින් accounting. පැහැදිලිද? හරි. එතකොට අපි මේක මාස පතා බලමු මොකද්ද මේ වැඩේ වෙන්නේ කියලා. දැන් අපිට තියෙන මේ ක්ලාස් ටික හරිද? දැන් තියරි එකේ මේ අපි අප්‍රේල් මාසේ තියරි එකේ පටන් ගන්න අපි හැමෝම ආස පාඩම සමාගම් පාඩම පටන් ගන්නවා. ඒක මේ මාසේ 10 වෙනිදා අප්‍රේල් මාසේ 10 වෙනිදා පටන් ගන්නවා. පැහැදිලිද? 10 වෙනිදා පටන් ගන්නවා. ඊට පස්සේ අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, හරි, සැප්තැම්බර්. එතකොට මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි මාස 6යිනේ. ඔක්තෝබර් මාස 21 එක්සෑම් තියෙනවා. හරිද? ඔක්තෝබර් 21 එක්සෑම් මතක තියාගන්න. හරිද? එතකොට මෙන්න මේ මාස ටිකනේ අපිට තියෙන්නේ. මේ මාස ටිකේ කොහොමද මේ මාස 6කින් accounting කරන්නේ? accounting මේ පාඩම් 16ම කොට දාන්නේ. දැන් මාස 6ක් තුලම අපි පාඩම් විතරක් කවර් කරොත් පුළුවන්ද මේක කරගන්න? ඇත්තට පුළුවන්ද? හිතන්න බෑ. පුළුවන්ද? මාස 6 පුරාවටම අපි කරන්නේ මොනා කරනවද? පාඩම් කවර් කරනවා. හරියයිද? හරියන්නේ නැහැ. පැයද වැඩි. එහෙනම් මෙන්න මේකයි වැඩේ. අපි තියරි එකේ සමාගම් අප්‍රේල් මාසේ කරනවා. ඊට පස්සේ මැයි මාසෙත් සමාගම්ම තමයි යන්නේ. සමාගම් සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශන. හරිද? ඊට පස්සේ ජූනි මාසේ ගිණුම් කරන අනුපාත සහ කළමනාකරණ ගිණුම්කරණය. ඊට පස්සේ කළමනාකරණ ගිණුම්කරණය කිය මේක ඇවිල්ලා 11 12 පාඩම්, මේක 13, මේක 14, 15 16 මොනවාද? ආන්තික පිරිවැයයි
ආන්තික පිරිවැයයි ප්‍රාග්ධන ආයෝජන තීරණයි. පැදිදි වැඩි ඔන්න ඔය පාඩන් ටික තමයි ඒ තීරයකේ කරගෙන යන්න තුරපුදා බලන්න තීරකිදු ජූලි වෙද්දි ඉවරයි. අගෝසු සැප්තැම්බර් මේ තීරි කවර කරන්න තීරි පන්ති ඉවරයි. හරිද චුට්ටක් මෙහ වුණත් මේක මොනම් සතියක් විතර යයි එහෙමනේ අගෝස්තු මාසේ ඒක ලොකු ක්‍රේෂයන් නෙවෙයි. එතකොට මෙන්න මේ ටික තමයි කරෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට දැන් මිෂන් A+ එකේ මොකද්ද? මිෂන් A+ එකේ හත්තරි පාඩම ඒ කියන්නේ නිෂ්පාදන ගිණුම්. නිෂ්පාදන ගිණුම් සහ අසම්පූර්ණ සටහන්. අසම්පූර්ණ සටහන් තමයි වෙන්නේ. හරිද? අසම්පූර්ණ සටහන් වෙන්නේ ඊට පස්සේ ඊළඟ මාසේ ලාභ අරමුණු කර නොගත් සංවිධාන හා හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාර මේකෙන් චුට්ටක් මේකටත් හවුල් ව්‍යාපාර එයි. පැහැදිලිද? මම කිව්වා මෙතනත් හවුල් කියලා ලියන්නම්. හවුල් සහ සමාගම්. සමාගම්. හරිද? ඔය සමාගම් මේකටත් එන්න ඉඩ තියෙන නිසා මේකේ ඉතුරු සමාගම් එකයි ගිණුම් කරන අනුපාතයි කරනවා. ඒකත් ඉවරයි. ඌට මම ඒක කියන්න විස්තරේ කොහොමද කියන එක. දැන් අපි පුතා මෙදා වෙනකම්ම පාඩම් කවර කරගෙන හිටියොත් පේපර්ස් කරන්නේ කවදද? ෆුල් පේපර්ස් කරන්නේ කොහොමද? කරන්න ටයිම් එකක් නැහෙනේ. නේද? කට මුලටම කරලා කරන්න බෑනේ. අපි මාස 6ක් විතර මාස 6ම මේ පාඩම් ටික කවර් කරන්න ගත්තොත් ඔයා හිතලා බලන්න මේ වැඩි හරියයිද? පේපර්ස් කරන්නේ කවදද? පේපර්ස් කරනවා ඒ වුණාට මේ සම්පූර්ණ ෆුල් පේපර්ස් කරන්න කවදද? කරන්න බෑනේ. ඒක තමයි මේ ප්‍රෝග්‍රෑම් එක සුපිරි ප්‍රෝග්‍රෑම් එක. හරි. එතකොට ෆාස්ට් ට්‍රැක් එකේ මෙතනට නිකන් කරනවා. කියන්නේ මේක ඉස්සරහා කෑන ටික. ඒ කියන්නේ පළවෙනි පාඩම ගිණුම් කරණේ හා එහි අවශ්‍යතා සහ ගිණුම් කරන සමීකරණ. ඊට පස්සේ දිත්ත සටහන් සහ හතරවෙනි පාඩමේ ගොඩක් තියෙනවා මූලික සටහන් පොත් ඊට පස්සේ මේ පාලන ගිණුම් වෙනවා. පාලන ගිණුම්. ඊට පස්සේ බැංකු සැසඳුම් ප්‍රකාශන ඊට පස්සේ ගිණුම් කරන සංකල්ප ඊට පස්සේ ජූලි මාසේ මොනවද කරන්නේ? මෙතන බැරදි කිරීම තියෙනවා පුතා. ඒක කරන්න පස්සේ කරන්න වෙන්නේ මේ මොකද්ද? 6 වෙනි පාඩම කරලා ඉවරනට පස්සේ තනි පුජ්‍යල ව්‍යාපාර ඊට පස්සේ 6 වෙනි පාඩම මේ 6 තනි පුජ්‍යල ව්‍යාපාරනේ. ඊට පස්සේ 4 වෙනි පාඩේ ඉතුරු වෙච්ච එක වැරදි නිවැරදි කිරීම. ඔහොම තමයි වෙන්නේ. ඊටු පුතා ඔයාලට දෙනවා මාස 2ක් නිකන් තියෙන්නේ. ඒක මොකටද? ඒක බලමු. දැන් ළමයි අපි පේපර් ගැන චුට්ටක් මෙහෙම පැත්තකින් තියලා ඉස්සලාම් බලමු මේ පාඩම් 16 කවර කරගන්නේ කොහොමද? ඒතර ඇතර මාස 6ක් උඩ 4න් විතර ඉවරයි වගේ නේද? හරි. මේ බලන්න ප්‍රෝග්‍රෑම් එක. ටිකක් මහන්සි වෙන්න වෙනවා. මහන්සි වෙන්න නැතුව කරන්න බෑනේ. හරිද? ඒ කියන්නේ මේ තියෙන සිලබස් අවුරුදු 2ක තියෙන සිලබස් එක අපි මාස 4ක් මාස 6ක් අතට ඉවර කරනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් නේද? අපි නිකන් මහන්සි වෙන්න වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. මහන්සි වෙන්න හිතෙන්නේ නැත්තම් මහන්සි වෙන්න බෑ කියලා හිතනවා නම් කට්ටක් කන්න බෑ කියලා හිතනවා නම් එහෙනම් හරියන්නේ නැහැ. ඔයාට මේක. එහෙම අර මහන්සි වෙන්න හිතන කැපවීමක් කරන මම අපේ පන්ති ළමයිට ටාගට් එක දීලා දින පැය 14ක් වැඩ කරන්න. ප්ලස් වැඩ කරන්න. කියන්නේ এডুকেෂන් අධ්‍යාපනයට දවසකට පැය 14ට වඩා වැඩ කරන්න. ඒක අපි හදාගෙන ආවා. දැන් ගොඩාක් ළමයි පැය 14ට වඩා වැඩ කරනවා. හරිද? වැඩ කරනවා. තව මාස 6යිනේ. මාස 6න් පස්සේ ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිනේ? හරි. දැන් මෙහෙම එකක්. මේක ඇවිල්ලා දැන් මෙතන ඉන්න මේක බලන පුද්ගලයා ළමයා මොන தත්ත්වෙද ඉන්නේ? අන්න ඒ தත්ත්වයට ගැලපෙන එක මෙතන තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් හිතන්නකෝ මෙයාට පාඩම් ටික ඔක්කොම පුළුවන්. 13 වසරේ පාඩම් ටික තමයි අල්ල ගන්න ඕනි. 12 වසර ඕකේ. අවුල් ව්‍යාපාර එහෙම ඔක්කොම ඕකේ. අර 13 වසරේ පාඩම්. ඒ කියන්නේ සමාගම්
ඒ වගේ මේ එහෙනම් එයා සම්බන්ධ වෙන මොන පන්තියකද? තියරි පන්තියට සම්බන්ධ ඇති. තියරි ප්ලස් පේපර් ක්ලාස් එකට සම්බන්ධ ඇති. පැහැදිලි කතාව. එතකොට නෑ. එයාට මේ දැන් අපේ මිෂන් A+ එකේ ඉන්න ළමයි ඉන්නවා. හරි මිෂන් A+ එකේ ඉන්න ළමයි ඉන්නවා සහ නෑ මට මුල් පාඩම් 6 වගේ පුළුවන්. ඉතුරු පාඩම් ටික තමයි මට අල්ල ගන්න ඕනේ. එහෙනම් එයාට මිෂන් A+ එකයි හරි හරිද? දැන් මිෂන් A+ එකෙන් මේකට සම්බන්ධ වුණා. මෙතනින් මේකට සම්බන්ධ වුණා. මෙතනින් මේ පාඩම් ටික මේ මූල්‍ය ගිණුම් කරන්නේ පාඩම් ටික ඔක්කොම අල්ලගත්තා. කලමනාකරණ ගිණුම් කරන්නේ මෙතනින් අල්ලගත්තා. පැහැදිලි කියන කතාව. එතකොට එයාලට අවශ්‍යයි නම් සමාගම් එක එනවා දෙපාරක් සමාගම් වෙනවනේ එතකොට. මේ මෙතන සමාගම් දෙපාරක් වෙනවා. මුදල් ප්‍රවාහපේකසන සමාගම් දෙපාරක් වෙනවා. කැපිටල් මේ දෙකට මුල ඉඳන්ම සම්බන්ධවට කමන්නේ අප්‍රේල් මාසේ. ඒක තමන්ගේ අවශ්‍යතාවය. අවශ්‍යතාවය. පැහැදිලිද? එතකොට මේ දෙකම සම්බන්ධවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තමන්ගේ අවශ්‍යතාවය. පැහැදිලිව තේරුම් ගන්න. සාමාන්‍යයෙන් සිලබස් එක කවර් කරගන්න මට 6 මුල් පාඩම් 6 පුළුවන්. ඉතුරු ටික ඕනේ නම් මිෂන් A+ එකටයි තියරි එකේ මේ ජූනි ජූලි වගේ මාස වලට සම්බන්ධ වෙන කලබනාකරන ගිණුම් කරන්නයි ඔක්කොම ටික ඉවර කරගන්න පුළුවන්. මේ නැවතත් කියනවා මේ දෙකම එකපාරගෙන අප්‍රේල් මාසේ තියරි මිෂන් A+ සම්බන්ධ වුණත් හරි. හරි? ඕකේ. ඒතර සමාගම් දෙපාරක් වෙනවා නේද? සමාගම් ටිකක් අමාරු. ඒතර දෙපාරක් වෙද්දි හොඳයි. අමාරුවක් නෑ. ඒක එහෙනම් ලේසි. හිම එක. පැහැදිලි වෙන්නේ? හරි. එතකොට කිසිම දෙයක් බෑ. කිසිම දෙයක් ඒ කියන්නේ හැබැයි මෙහෙමයි පුතා. කිසිම දෙයක් බෑ කියලා මම රෙකමන්ඩ්ම කරන්නේ ගිනුම් කරන්නේ කියන මොන වකේද කියලාවත්. මේකේ හරබර කියලා එකක්වත් තියෙනවා කියලාත් මෙල්ලව දෙයක් දන්නේ නැති එකට සෙට් වෙන්නේ නැහැ. බොරු කියන්න ඕනේ නැහනේ. ඒක අමාරු. ඒක අමාරු කියන්නේ යාට එහෙනම් මුල ඉඳන් තියරි වට්ටගෙන එන්න ඕනේ. ඒක අමාරුයි. හරබැර කියන්නේ මේ මොකද්ද? එහෙම එකක් අපි දන්නේ නැහැ මේ ජීවිතේට අහලත් නැහැ. එහෙ වගේ ඩයල් එකකට මේක හරියන්නේ නැහැ. ඒක ස්පෙෂල් කියනවා. ඒක හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් හර කියන්නේ මොනවද? බැර කියන්නේ හර බැර කරනවා. ඔය වගේ නිකන් දන්නවනම් ඒ හරි ඕකේ. ඒ කියන්නේ ඔයා මීට කලින් කොමර්ස් කරලා තියෙනවා නම් හරි. අඩුමතරේ O level කොමර්ස් හරි කරලා තියෙනවා නම් හරිද? නිකමට හරි හර බැර නිකන් ඔහේ දන්නවන. කියන්නේ මං කියන්නේ දන්නවා කියන එක කියන්නේ චුට්ටක්. පොඩ්ඩක් දන්නවනම් ඇති. තේරුණාද කියන තාව එන්නත හර බැරවත් නොදන්නම එක්කෙනෙක්. මම කියන්නේ මේක සමහරට සෙට් මේක මේ අර ස්ට්‍රීම් එක මාරු කරනවා නම් බොරු කියන්න ඕනේ නැහැ. මේකට එන්න එපා. ඒක සෙට් වෙන්නේ නැහැ. මෙතන මාස 6 තේරුම් ගන්න මාවුරුදු දෙක සිලබස් එකක් ස්ට්‍රීම් එක මාරු කරලා වෙන මොකක් හරි කරලා කොමර්ස් වලට මාරු වෙලා කරනවා නම් මාස 4ක් ඇතුළත එයා හිතන්නේ එයාට පුතා එයා මෙලොව දෙයක් දන්නේ නැහැ. එයාට අයන්න හිතක් දාන්න ඕන. එයාට තේරෙනවා තීරි වගේ සෙට් වෙන්නේ. පැහැදිලිද? ඇකවුන්ටින් ටිකක් අමාරු වෙන්නේ ගණන් ටිකක් හදා ගන්න ඕනේ, අවබෝධය ගන්න ඕනේ ටිකක් යනවා. කොමර්ස් චුට්ට ඒ කියන්නේ කලින් මෙලොව A level කොමර්ස් දන්නේම නැහැ. ඕකේ. O level කොමර්ස් S එකක් හරි තිබ්බත් කමන්නේ නැහැ. මුල ඕන එකක් දැනගත්තත් කමන්නේ. අර චුට්ටක් දැනගත්තා නම් ඇති මේක සුපිරිම ප්‍රෝග්‍රෑම් එක මාස 4යි පේපර්ස් කරලා ඔක්කොම කරලා මේ මාස දෙකක් හිස්තියේ. හරිද? එතකොට එහෙම ළමයෙක්ට මෙලොවම දෙයක් දන්නේ නැති ගේමක් ගහන්න උවමනාව තියෙන මහන්සි වෙන්න අවශ්‍යතාව තියෙන ළමයෙක්ට මෙන්න මේක තමයි වැඩි බිඳුවේ ඉඳන් පටන් ගන්න පුළුවන්. බිඳුවේ ඉඳන් හොඳේ බිඳුවේ ඉඳන් මේ වැඩේ පටන් ගන්න පුළුවන්. මතක තියාගන්න මේක පුදා ෆාස්ට් ට්‍රැක් එක. ෆාස්ට් ට්‍රැක් එකේ මම මුල ඉඳන් ඔක්කොම පාඩම් කරන්න ගියොත් මොකද වෙන්නේ පුතා? මාස 6යි මාස 6 ඇතුළේ මේකේ ඔක්කොම කරන්න ගියොත් ඔයාලට හිතන්න අවුරුදු දෙක එකක් මාස 6කින් බැරි නෑ. ලොකුවට අමුතු වැඩක් වෙනවා එතකොට. ඒක එච්චර ස්ට්‍රෙස් ගන්න දෙයක් නෙමෙයි එතකොට දැන්. මේ හදලා තියෙන ප්‍රෝග්‍රෑම් එක. කිසිම ආතතියක් ලොකුට සීන් නැහැ නේද? වැඩ ටික බලන්න යද්දි මාස 4ක් යද්දි හොඳට මහන්සි වුණා නම් වැඩේ සම්පූර්ණ සිලබස් එක මාස 4ක් 5ක් ඇතුළත ඉවරටම ඉවර. ඒතර ඔයාට ටික මාස 5කින් ඉවර කරගත්තත් සම්පූර්ණ මාසයක්ම තියෙනවා සම්පූර්ණ ෆුල් පේපර්ස් ඔක්කොම ඉවර කරන්න. හරි ෆුල් පේපර්ස් ඔක්කොම ඉවර කරන්න. මේකේ දැන් මෙතන දැන් ඔන බිඳුව ඉඳන් ඕන කෙනෙක් ඉන්නවනම් කොහොමද කරන්නේ? මෙන්න ෆාස්ට් ට්‍රැක් එක. හරිද?
මෙන්න ෆාස්ට් ට්‍රැක් එක. මෙන්න ෆාස්ට් ට්‍රැක් එකේ මුල් පාඩම් 6 කවර් වුණා. පැහැදිලිද? මුල් පාඩම් 6 කවර් වුණා. ඊට පස්සේ එයා සම්බන්ධ වෙනවනේ මෙන්න මොන ක්ලාසෙද මේ රතු පාටින් මේ වල තියෙන මේ ටිකටයි මේ ටිකටයි. හරිනේ? එදී මේ රතු පාටින් මේ වල තියෙන්නේ ඒ ටිකට. නේ? මාක් කරලා තියන්නේ ඒ ටික සම්බන්ධ වෙනවා ඕකේ. ඒ කියන්නේ මෙන්න පාඩම් ටික මෙතන පාඩම් 6යි. හරිද? මෙතන ඉඳන් ඒ 6 ඉඳන් මේ 7 මේ 7 7 ඉඳන් මේනවා 13 වෙනකන් 14 වෙනකන් මේ තියෙන 14 මේ 15 මෙන්න 16 ඉවරයි. පාඩම් 16ම කවස්. කොහොද? මාස ඇත්තටම හරියට එන 4ක් හෝ 5ක්. 4ක් 5ක් ඉවර කරලා තියෙනවා. ඔන්න වැඩේ. දැන් තේරෙනවද? ස්ට්‍රෙස්ද නෑනේ. නෑනේ. ඔයා නොදැනුවත්වම ඔයාගේ පාඩම් ටික කවර් වෙලා යනවා. මහන්සි වෙන්න ඕනේ. මං නැවතත් කියනවා මහන්සි වෙන්න ඕනේ. ඔන්ලයින් ක්ලාස් වලට උවමනාවෙන් උපරිම ලයිව් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න ඕනේ. රෙකෝඩින් දෙනවා. ඒ වුණාට උපරිම ලයිව් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න ඕනේ. තමයි වැඩේ. ප්‍රෝග්‍රෑම් එක. එතකොට මේ මාස දෙකක් තියලා තියෙන්නේ. මේ මාස දෙක මොකටද? මාස දෙක මොකටද? මේ මාස දෙකේ අපි ෆුල් පේපර්ස් කරනවා. ෆුල් පේපර්ස්. ෆුල් පේපර්ස් කියන්නේ මේවා වෙලා ටාගට් පේපර්ස්. ටාගට් පේපර්ස් තමයි මේකේ කරන්නේ. ඊට කලින් ෆුල් පේපර්ස් කරනවා. හරිද? ටාගට් පේපර්ස් තමයි මේ මාස දෙක ඇතුළතම වෙන්නේ. මාස දෙක ඇතුළතම වෙන්නේ ටාගට් පේපර්ස් සහ නැවත මේක තව ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. අපි ඒක ඉස්සරහට වලට කියන්න අර සිලබස් එක මේ මුලින් ඉඳන් මතක් කරනවා මේ මාස දෙකේ නැවත. පොඩි ටියුට් එකක් එක්ක ගණන් දාලා පාඩමෙන් පාඩමන ගණන් දාලා ඒට නැවත ඒක මතකාවර්ජනය කරගන්නවා පළවෙනි පාඩමේ ඉඳන් 16 වෙනි පාඩම වෙනකම් එක ටියුට් එකකින්. ඒකයි ෆුල් පේපර් ටාගට් පේපර් ෆයිනල් ටාගට් පේපර්ස් කරනවා. මම ගිය අවුරුද්දේ කරපු 2024 ළමයිට මෙන්න කරපු එක. ඒකට පොඩ්ඩක් මේ වෙලා මේ බාන කල් අපි කරපු තරමට මේ කළු පාට වෙලා මේ ෆයිනල් ටාගට් පේපර්ස් මේ 2024 මේ කළු පාට වෙනවනේ වලට. අන්න ඒ වගේ මේ 2000 කරපු ළමයිට කරපු එක. හරිද? ඒ වගේ මේ 2024 මයිට කරපු එක ගිය අවුරුද්දේ මේ රිසල්ට් එක හිටනිද්දා ඒ වගේ කරපු ළමයි. මේක තමයි ප්‍රෝග්‍රෑම් එක. හරිද? පේපර්ස් ටික වෙනවා. මේකේ යනවා පුතා පේපර් ක්ලාස් එක යන ගමන් තියෙනද? පේපර් ක්ලාස් එක මේ නැද්ද පටන් එනවද? නෑ. පේපර් ක්ලාස් එකක් යනවා. දැන් මේකේ ටයිමින් පේපර්ස් තමයි යන්නේ. ටයිමින් පේපර් යන්නේ. ටයිමින් පේපර් යන්නේ මේ ටයිමින් පේපර් තමයි මේ වගේ යන්නේ. අපි ෆුල් පේපර්ස් පටන් ගන්නවා ජූලි මාසේ. ෆුල් පේපර්ස් පාඩම් ඉවර කරන්න බෑ. ෆුල් පේපර්ස් කරන්න. මේ දක්වා යන්නේ ටයිමින් පේපර්ස්. මේ දෙටින් ඉතින් ෆුල් පේපර් ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙනවා. ඔහොම තමයි ප්‍රෝග්‍රෑම් එක මාස 6යි. අදර ඉඳන් ගත්තොත් මාස 6යි තියෙන්නේ. මම මේ වීඩියෝ කරන්නේ අප්‍රේල් 5 වෙනිදා. අප්‍රේල් 5 එතකොට ගත්තොත් මාස 6යි තියෙන්නේ. ඔය මාස 6ේ සුපිරියරම් ප්‍රෝග්‍රෑම් එක සිදු කරනවා. උවමනාව අරගෙන එන්න එච්චරයි ඕනි. කැපේ වෙන ඕනි. බොරු කියන්නේ ඔන්ලයින් ක්ලාස් වල එන්නත් පුළුවන් යන්නත් පුළුවන් Tamanට ඉක්මනින්ම. ඒක ඔයාගේ අතේ තීරණේ තියෙන්නේ. ඇත්තටම ඔයාගේ අතේ තීරණේ තියෙන්නේ. අගෙන ලයිව් ක්ලාස් එකේ ඉන්න උපරිම උත්සාහ කරන්න. මම දැක්ක මගේ අත්දැකීම් තුලින් කියන්නේ ඔන්ලයින් ක්ලාස් එක සාර්ථක කරගන්න පුළුවන් ලයිව් ක්ලාස් වලින් આવුත්. හරිද? මාස 6න් ගේම ගහන්නම ඕනි. ගහන්නම පුළුවන්. හරිද? හැබැයි මහන්සි වෙන්න ඕනි. හරිද? ක්ලාස් දෙන ටයිම් ටේබල් ඒවා ටික මේ ඔයාලා මට WhatsApp මැසේජ් එකක් දැම්මොත් මෙන්න මේ WhatsApp මැසේජ් එකක් දාන්න 074යි 360යි 17යි 30. මෙන්න මේකට WhatsApp මැසේජ් එකක් දාන්න ළමයි. එතකොට මම කියන්නම් ඒකේ විස්තර ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ විස්තර ටික ඔක්කොම කියන්නම්. හරිද? හරි. මේකේ ටියුට් ටික එවනවා. මොනේද? අපි එවන්නේ ස්පීඩ් පෝස්ටර් හා ගෙදරටම එවනව ළමයි.
ඒ ගැන කරදර වෙන්න දෙයක් නැත. හරිද? ඒ ගැන කරදර වෙන්න දෙයක් නෑ. මේ ඇතුර එක්සෑම් තියෙනවා මං ඒ ගැන කිව්වේ නෑ. ඒවා කියන්නම් අපිට දැන් ඔය අපි Google ෆෝම් හරහා කුයිස් ප්‍රෝග්‍රෑම් තියෙන්නේ. ඒ වගේ මේ ස්ටඩන්ට් of the month හොයන්න අපි කියන්නේ පේපර්සයක් දීලා වැඩිම ලකුණු ගන්න එක්කෙනා බලන හැම මාසෙම. හරිද? එයාට නේද? පොඩි තෑග්ගක් gift එකක් එහෙම හම්බ වෙනවා. ඒ වගේ අර ඒක වෙලම නේ මොකරවත් නෙමෙයි මොටිවේෂන් එකට. පැහැදිලි? මොටිවේෂන් එකට ඒ වගේ වැඩ කරනවා. එක්සෑම් ටියුට් එක ගෙදරට එවනවා. එක්සෑම් අපිට තියෙනවා පෙරහුරු එක්සෑම් මේ එක්සෑම් තියෙන්න බැයි ඒ වගේ තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එකත් එක තමයි මේ ඔයාලා සම්බන්ධ වෙන්නේ බලාපොරොත්තු වෙලා ඉන්නේ. හරිද? මාස 6යි මාස 6 කියන්නේ මාස 6න් 7ක් කරන්න බෑ. ඉවරයි එක්සෑම් තියෙනවනේ. ඒක උඩරින් මාස 6ක් තමයි වැඩේ වෙන්නේ. හැබැයි බය වෙන්න එපා. එක්සෑම් එක එකවුන්ටින් තියෙන්නේ කවදද? එදා වෙනකන් ඔයාව අතාරින්නේ 2024 ළමයින් අහන්න බලන්න. මෙන්න පුතා මෙන්න මේ ඔයාලට තේරෙනව පේනවද දන්නේ නැහැ මේ 2024 මගේ ටියුට් එකේ හින්දා මමයි 2024 කියලා ගහලා තියන්නේ. මේ ටියුට් එක අපි මේක අන්තිම මාසේ කරේ. පේපර්ස් ෆුල් පේපර්ස් 6ක්. මේකේ ෆුල් පේපර්ස් 6ක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඉඳ හොයා ගන්න පුළුවන් උන පෙන්නන්න. ටක් ගාලා. මේ තියෙන්නේ. මේ ෆයිනල් ඇටැක් මේක ගහගෙන මමයි 2024 කියන මගේ ටියුට් එක මම එහෙම ගහ ගන්නවා. දැක්කද? මේ මෙතන පාස් පේපර්ස් කරපුවා මේ දෙකම කරේ අවසන් මේ සයිස් බලන්න. හරිද? මේ කරේ අවසන් මාසේ. මාස එකමාර දෙක තුල. අන්තිම මොහොත වෙනකන් ඔයාව අතාරින්නේ නැහැ. මම මරුන් නැත්තා. මරුණොත් ඉතින් නේද? පරණ 2024 ළමයින් කරපු රෙකෝඩින් හරි දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මේ අනිවාර්යෙන්ම එක්සෑම් එක හෙටද හෙට වෙනකම් ඔයාව අල්ලගෙන ඉන්නවා. හෙට කියන්නේ විභාගයට ගිහිල්ලා එක්සෑම් එකට ඉඳ ගන්න ඔයාව ඉඳ ගන්න මොහොත දක්වා අල්ලගෙන ඉන්නවා. ඒ ඕන අවස්ථාවක අවසන් වෙනකන් ඉන්න ඕකනේ වැදගත්ම එක. නේද? අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා එක්ක. ඒක තමයි වැඩේ. ගේම ගහනවා නම් ඔයාලට තියෙන මෙන්න මේකට WhatsApp නම්බර් එකට 074 360 17 30. හරිද? WhatsApp මැසේජ් එක දාන්න 2025. 2025 ළමයට මේක 2025 කියලා මැසේජ් එකක් දාන්න. ඒකට විස්තර එවනවා. කොහොමද සම්බන්ධ වෙන්නේ? ෆීස් කොහමද? එහෙම කියන. ඊට ෆීස් වෙනස් වෙනවනේ මේකේ. ඇයි අර ඔයාගේ හැටියටනේ ඔයා තීරණය කරන්නේ ඔයා මොන පන්තියටද සම්බන්ධ වෙන්න ඕනි කියලා. ඔයා බින්දුව ඉඳන් ඉන්න ළමයෙක් නම් අන ෆාස්ට් ට්‍රැක් එකටයි මිෂන් A+ එකටයි ජූලි මාසෙ ඉඳන් තියරි එකටයි සම්බන්ධ වෙනවා හරි. තේරෙනවද? පළවෙනි පාඩම් 6 ඕකේ කට්ටියට මිෂන් A+ එකටයි ජූලි මාසෙ ඉඳන් නැත්තම් තියරි එකටයි මිෂන් A+ එකටයි සම්බන්ධ වෙනවා නම් ඇති. නේද? 12 වසරේ පාඩම් ඔක්කොම කවර් වැඩේ ප්‍රශ්නයක් නැහැ කියලා හිතලා ළමයිට තියරි විතර සම්බන්ධ වෙනවා නම් ඇති. නෑ මට තියරි ඔක්කොම ඕකේ මට පේපර්ස් තමයි ඕනේ කියලා කට්ටියට පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙනවා නම් ඇති. ඒතර ඒක ඔයා තමයි තීරණය කරන්නේ. මං මොකටද සම්බන්ධ වෙන්නේ? මට මගේ අවශ්‍යතාවය මොකද්ද? ඒකට අවශ්‍යතාවයට අනුකූලව මේක තෝරගන්න තියෙනවා. ඉතින් මම මේ ප්‍රෝග්‍රෑම් එක ලස්සනට සුපිරියට මේව කරලා තියෙන්නේ. පේපර්ස් ටික ටියුට් ටික ගෙදරට එවනවා. අපි සාමාන්‍යයෙන් හැම මාසෙම 10 වෙනිදාට පේපර්ස් එවනවා. ආට දවස් 2ක් 3ක් 4ක් ඇතුළත ගෙදර ටියුට් ලැබෙනවා. ඒක එහෙම ෂෙඩියුල් කරලා තියෙන්නේ. ටියුට් එහෙම කරලා තියෙන්නේ. ඒ නිසා අපි ස්පීඩ් පෝස්ට් හරහා අපි එවන්නේ. ඒකට ගෙදරට මෙවනවා. ආයි කෝල් කරගෙන මගුල් නෑ. ලේසි. ඇත්තටම කතාව ලේසි. මං කරලා තියෙන දන්නවා. අප්‍රේල් මේක පටන් ගන්න අප්‍රේල් කවුද? අප්‍රේල් 9. හරිද? අප්‍රේල් 9 පටන් ගන්නවා. හරිද? මොනවාද? ෆාස්ට් ට්‍රැක් එක. අලුතෙන් පටන් ගන්නේ ෆාස්ට් ට්‍රැක් එක. මුල ඉඳන් පටන් ගන්නේ
සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? ෆාස්ට් ට්‍රැක් එක සමාගම් මට මතක හැටියට ඇත්තට අප්‍රේල් 10 සමාගම් ලබන සතිය පටන් ගන්නවා. ලබන සතියේ පටන් ගන්නවා අද පස්වෙනිදා මම මේ රෙකෝඩ් කරන දවසේ පස්වෙනිදා සමාගම් හවුල් ව්‍යාපාරය ඉවරයි මේ සඳුදාගේ ඉවරයි මේ සතියේ පටන් ගන්නවා. හරිද? එහෙනම් තමයි ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. අවුරුදු එනවා ඉතින් අවුරුදුම කාලා හිටියොත් අපිට ලබන අවුරුදු කණ්ඩු වෙන්නේ නැහැ. මොකද හේතුව ලබන අවුරුද්දේ එක්සෑම් එක ඔයාලගේ රිසල්ට් අවුරුද්දට කලින් ෂුවර් ෂොට් එනවා. මේක උත්සාහ කරනවා කියලා තිබ්බනේ 2024 ළමයිගේ. ඉතින් 2025 නම් ඔයාලට ෂුවර් ෂොට් එනවා. ඉතින් අවුරුදු කඩු වෙන්නේ වැඩි නෑ දවස් දෙක තුනක් නිමාඩු අරගෙන කරනවා. අපි දවස් දෙක තුනක් තමයි කියන්නේ 13 14 15 වගේ විතරයි. ඊට පස්සේ ආය අපි වැඩ. ඒ වගේ ප්‍රෝග්‍රෑම් එක තමයි තියෙන්නේ. හරි නේද? හරි. එහෙනම් අපි ගේමක් ගමු අවුරුදු දෙකක තියෙන සිලබස් එක මාස 6 පේපර්ස් කරලා තියරි කරලා පාස් පේපර්ස් කරලා ෆයිනල් පේපර්ස් කරලා ටාර්ගට් පේපර්ස් කරලා මේ ගේම